ඔන්න අද අරගෙන ආවා IQ කෙටි ක්‍රම හොයන ඔබට අගනා ගැටලුව. ඊටාම සරල ක්‍රමයක්, ඊටාම ඉක්මනින් උත්තරේ කරා යන්න පුළුවන්. අපි ගැටලුව බලමු. A හා B ගේ වයස්වල අනුපාතය 6ට 7කි. ඔවුන්ගේ වයස්වල ගුණිතය 168කි. තව වසර 4කින් දෙදෙනාගේ වයස් අතර අනුපාතය සොයන්න. දැන් අනුපාතය දීලා තියෙනවා 6ට 7යි කියලා. අහනවා තව වසර 4කින් අනුපාතය කොපමණද කියලා. දැන් ඔවුන්ගේ වයස්වල ගුණිතය 168යි. ඉතින් මේ වගේ ගැටලුවක් ආවහම අපි ගොඩක් වෙලාවට කරන්නේ x අකුර දාගන්නවා. 6x කියලා ගන්නවා එක්කෙනෙක්ගේ වයස. b ගේ වයස ගන්නවා එහෙනම් 7x කියලා. 6x 7x අරගෙන මේ දෙක ගුණ කරනවා. ගුණ කරාම 168ට සමාන කරනවා. ඔක තමයි අපි සාම්ප්‍රදායිකව කරන ක්‍රමය. අපිට මේක හිතෙන් හදන්න බැරිද? තත්තර ගාණෙන් හදන්න බැරිද? අපි බලමු කොහොමද කරන්නේ. දැන් වයස් අතර අනුපාතය 6ට 7යි. එතකොට මේ දෙක ගුණ කරාම 168ට ලැබෙන්න ඕනේ. කියන්නේ A ගේ වයසයි B ගේ වයසයි දැන් වයස් දෙක ගුණ කරාම 168ට ලැබෙන්න ඕනේ. ඒතර 168ට කියන්නේ මහා ලොකු ඉලක්කමක් නෙමෙයි. ඒ නිසා 6 වරක් 7 ගත්තොත් 42යි. ඒ නිසා අපි මේ 6ට 7 අනුපාතේ ඩබල් කරලා බලමු. ඩබල් කරාම එනවා 12 14. 12 වරක් 14 168යි. අනේ අපේ උත්තරය ඇවිල්ලානේ. එහෙනම් දෙදෙනාගේ දැන් වයස් ගත්තාම එක්කෙනෙක්ගේ 12යි අනිත් කෙනාගේ 14යි. ඇයි 12 වරක් 14 168යි. අහන්නේ තව වසර 4කින් වයස. ඒ අනුව A ගේ වයස 16ක් වෙනවා. B ගේ වයස 18ක් වෙනවා. ඔබෙන් විමසන්නේ මේ වයස් අතර තිබෙන අනුපාතය. 16ට 18යි කියන අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. 8ට 9. ඒ නිසා අවසාන පිළිතුර 8ට 9 අනුපාතය. බලන්න ගැටලුව විසඳන්න තත්පර කිහිපයයි ගියේ. x ඕනේ නැහැ, y ඕනේ නැහැ. ඊටාම සරල ක්‍රමයකින් අපි හැදුවා. තවත් මෙවැනි ගැටලුවකින් හමු වෙමු.